සිලන් TV YouTube නාලිකාවත් එක්කයි ඔබ රැඳිලා ඉන්නේ මෙඩිසිලන් කියන විශේෂ වැඩසටහන. විශේෂයෙන්ම ඔබේ නිරෝගීකම ගැන අපි කතා බහ කරන්න සූදානම්. මාතෘකාව මතක් කරලා ඉන්න ඉතාමත් කෙටියෙන් කතා කරන්න තියෙන නිසා හිසකෙස් ගැලවී යාම. සාමාන්‍යයෙන් ටිකක් කාන්තාවන් ගැන කතා බහ කරද්දී කාන්තාවන් වැඩි වශයෙන්ම කතා බහ කරන මාතෘකාවක් පිරිමි පාර්ශ්වයක් දැන් වෙනකොට කතා බහ කරන නිසා මේ පිළිබඳව තියෙන ගැටලු කාරණාවලට පිළිතුරු සොයාගෙන යන්නට අපි සූදානම්. මේ පිළිබඳව කතා බහ කරන්න ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරා අද අපේ මැදිරියට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වෛද්‍ය සචිනි අත්තනායක වෛද්‍යතුමිට අයිබෝන් වෛද්‍යතුමිනි. අයිබෝන්. සාමාන්‍යයෙන් දැන් වෛද්‍යතුමිනි මේ හිසකෙස් තියෙන ගැටලුව ගැන කිව්වහම විශේෂයෙන් මට උනත් තියෙන ගැටලුවක්. මම විශ්වාස කරනවා ඔබටත් ඒ වගේම ගැටලු කාරණා බොහොමයක් ඇති කියලා. දැන් හිසකෙස් ගැලවී යාම කොහොම අපි මතු පිටින් තමයි මේ දකින්නේ. හැබැයි මේක වෙනුවෙන් බලපාන හේතු සාධක බොහොමයක් ඇති. හිසකෙස් ගැලවී යාමට බලපාන හේතු කාරණා මොනවාද? ඔව් මනෝජා. හිසකෙස් ගැලවී යාමට ප්‍රධානම බලපාන අපි ආයුර්වේද විදිහටම කතා කරොත් අපිට සෙම කියන තත්ත්වය වැඩි වීම. සමහරක් වෙලාවට දැන් රෝගියෙක් ආපුවාම සෙම තියනවද කියලා අහපුවම නෑ කියලා කියනවා. එහෙම දැනෙන සෙමක් නෑ කියනවා. ඔව්. එතකොට මේ සෙම කියන එක අපිට මේ නාසයෙන් හොටු දියර ගලන එකම නෙමෙයි. අපේ ශරීරයේ සයිනස් වල සෙම එකතු වෙනවා. අපි දැන් සෛල ගැන කතා කරොත් වාත පිත කප කියන තුන අපේ මුළු ශරීරේම තියෙනවා. එතකොට ඒ විදිහට සෙම කියන තත්ත්වය වැඩි වීම නිසා හිසකෙස් ගැලවිලා යනවා. ඊළඟට පිත අධික වීම අපි කියන්නේ ඇඟේ දාහය වැඩි, රස්නේ වැඩි, ඇඟින් නිකන් දුම් දානවා, ඔළුවෙන් ගින්දර පිට වෙනවා වගේ දැනෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවල සමහරලාට එහෙම තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. නමුත් ගොඩක් බිබිලි එනවා. ඒ වගේ තියෙන්න පුළුවන්. රතු පාට වෙනවා හැම. එහෙම අවස්ථාවකදී පිත ප්‍රමුඛ වීම නිසා හිසකෙස් ගැලවිලා යනවා. ඊට අමතරව තමන්ට හෝමෝන ආශ්‍රිත ගැටලු තියෙනවා. විශේෂයෙන් කාන්තාවක් ගත්තාම අපි දන්නවා මේ අපේ මෙන්ස්ට්‍රේෂන් සයිකල් එක ඔසප් වීම හරි විදිහට වෙන්නේ නැත්තම් ගොඩක් වෙලාවට පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඊළඟට තයිරොක්සින් ආශ්‍රිතව ගැටලු තියෙන්න පුළුවන්. මේ වගේ හෝමෝන මේ වෙනස්කම් ඇතිවීම නිසා හිසකෙස් ගැලවිලා යනවා. එතකොට පිරිමි පාර්ශවයට උනත් පිරිමි අයගේ තියෙන ටෙස්ටෙස්ටරෝන් හෝමෝනේ ශරීරයේ තියෙන ඕන මට්ටමට වඩා අධික වුණාම ඒක නිසා කොණ්ඩ යන්න හේතු වෙනවා. ඊළඟට අපි භාවිතා කරන ෂැම්පූ කන්ඩිෂනර් වර්ගවල අධිකව EDTA, ෆිනොක්සියතනෝල්, ඇල්කොහොල් වගේ දේවල් අන්තර්ගත වෙනවා නම් ඒක නිසා හිසකෙස් ගැලවිලා යනවා. ඊළඟට විශේෂයෙන් කාන්තාවක් ගත්තාම කිරි දෙනවා නම් ඊළඟට යම් යම් උපත් පාලන ක්‍රම භාවිතා කරන විශේෂයෙන් හෝමෝන මේ උපත් පාලන ක්‍රම පිති වර්ග, ඩිපෝ ඉන්ජෙක්ෂන්, ඉම්ප්ලාන්ට් වගේ දේවල් භාවිතා කරනකොට මේක නිසා හිසකෙස් ගැලවිලා යාම සිද්ධ වෙනවා. අධිකව කිමිකල් වලට එක්ස්පෝස් වෙන කෙනෙක් නම් ඒ තියෙන කිමිකල් කන්ඩිෂන් එක නැත්නම් එන්වයරන්මන්ට් එක නිසා හිසකෙස් ගැලවිලා යන්න පුළුවන්. ඊගාවට ඩයි වර්ග, ජෙල් වර්ග නිරන්තරයෙන් ආලේප කරනවා නම් ඒක හේතුවක් වෙනවා හිසකෙස් ගැලවිලා යන්න. මීට අමතරව අපේ ශරීරයේ තියෙන වෙනත් රෝග තත්ත්වයන් නිසා හිසකෙස් ගැලවිලා යන්න පුළුවන්. එතකොට දැන් අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් මේවා නිසා හිසකෙස් ගැලවිලා යන්න පුළුවන්. සමහරවිට විටමින් ඌනතා, ඛනිජ ඌනතා, යකඩ ඌනතාවය මේ වගේ දේවල් නිසා හිසකෙස් ගැලවිලා යනවා. ඒකට අපි අවධානය යොමු කරන්නේ හිසකෙස් ගැලවෙනවා. ඇඟ ඇතුලේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක හිතන්නේ නැහැ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් හේතු වෙනවා මේ හිසකෙස් ගැලවිලා යන්න. හැබැයි ડોක්ටර් දැන් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ හිසකෙස් ගැලවිලා යනකොට අපි පාවිච්චි කරන ෂැම්පූ එක වෙනස් කරනවා. තව කෙනෙක්ගෙන් අහනවා ඔයා පාවිච්චි කරන ෂැම්පූ එක මොකක්ද? ඊට පස්සේ අපි ඒ ප්‍රොඩක්ට් එකට යනවා. එහෙම නැතිනම් අපි කවුරු හරි කෙනෙක්ගෙන් අහලා නැත්නම් අපි ගිහිල්ලා ෆාමසි එකට ගිහිල්ලා අපිට හිතෙන විදිහට අපි විටමින්ස් අරගන්න තැන් තියෙනවා. ගොඩක් ලාට අපි දකින දේ තමයි ලෙහෙසි. විටමින් එකක් ගත්තා, වතුර ටිකක් එක බිව්වා. හැබැයි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ටික කාලයකදී එනවා. හැබැයි නතර කරපු ගමන් නැවත ඒ ගැටලුව මතුවෙන විශේෂයෙන් මොකද පෞද්ගලික යද්දකින් මටත් තියෙන නිසා තමයි මම මෙහෙම කියන්නේ. එතකොට අන්න ඒ වගේ තැනක ඉන්නවා නම් අපි ප්‍රතිකාර කරනවා නම් කොහොමද පටන් ගන්න ඕන? දැන් ඔය කිව්ව රෝග ලක්ෂණ ඔය කියන හේතු කාරණා හොයා ගන්න අවශ්‍ය වෙනවනේ නේද? අනිවාර්යයෙන්ම මනෝජා. එතකොට පළවෙනියටම කරන්න ඕනේ තමයි වෛද්‍යවරයෙක් නෙමෙයිනේ. ඔව්. ඒතර මේ සම්බන්ධයෙන් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් වෙත යන එක.
වෛද්‍යවරයා විසින් ඔය කියපු ප්‍රශ්න ටික ඔක්කොම අහයි. අවශ්‍ය කරන බ්ලඩ් ටෙස්ට් තියෙනවා නම් ඒවා ගන්න දේ. සමහර අවස්ථාවලදී අපි මේ කිසිම දෙයකට ආන්සර් කරන්න නැති වෙනකොට අපි ස්කෑන් රිපෝට්ස් ගන්නවා අපේ මෙහි ආයකේ. ඉතින් ඒ වගේ මේ අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. ඊළඟට සමහරක් වෙලාවට දැන් මේ කොණ්ඩේ යනවා. නමුත් ඇත්තටම රෝග තත්ත්වය කොණ්ඩේ යන එක නෙමෙයි. ඒක ශරීරයේ ඇතුලේ තියෙන රෝග නිදානය වෙන්න පුළුවන් ස්කින් එකේ තියෙන මොන හරි ඩිසීස් එකක්. හිතන්නකෝ සොරයිසිස් වගේ තත්ත්වයක්, පොතු කබර කියන තත්ත්වය. මේක නිසා ඉසකෙස් ගැලවිලා යනවා වෙන්න පුළුවන්. ඒකට කෙනෙක් දකින්නේ කොණ්ඩේ යනවා, සමහරලාට පොඩ්ඩක් ඩැන්ඩ්‍රෆ් වෙනවා වගේ තත්ත්වයක් විතරයි. අන්න ඒ අවස්ථාවකදී අපි ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර කරන්න ඕනේ. ඉතින් හොඳම දේ වෛද්‍යවරයෙක් වෙත යන එක, වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධ ඒ පිළිවෙලට සහ අවශ්‍ය කරන පරීක්ෂණ මොන හරි තියෙනවා නම් ඒවා කරලා ඒ උපදෙස් පිළිපදින එක තමයි සුදුසු වෙන්නේ. දැන් මේක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදුවේ තියෙන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා අද වෙන විටදී. ඒ නිසා තමයි අපි මේ කතා බහ කරන්නේ විශේෂයෙන්ම. වතුනේ දැන් කාන්තාවන් දිහා බැලුවහම අපි සාමාන්‍යයෙන් දකින්න ගොඩක් වෙලාවට ටිකක් මැදිරිය ඉක්මවා යනකොට මේ කොණ්ඩේ ඉදිරිපසින් කොණ්ඩේ ටිකක් වැඩිපුර අපි කියනවා ටිකක් ඉස්සර නම් මට මෙච්චර ලොකු නලලක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් කතා බහ කරද්දී එහෙම කියනවනේ. හැබැයි එයා දන්නේ නැහැ කොණ්ඩේ යනවා කියලා. හැබැයි එයාගේ නලලි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒක කොණ්ඩේ යෑමේ යම් හේතුවක් නිසා ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒ වෙනුවෙන් ප්‍රතිකාර තියනවාද? ඒ ප්‍රදේශයට විතරක්. ඔව්. අනිවාර්යෙන් කොණ්ඩේ කොයි විදිහෙන් ගියත් ප්‍රතිකාර තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවකදී සිද්ධ වෙන්නේ අපි කොණ්ඩේ පීරන විදිහ මේකදී ඉතාමත් වැදගත් වෙනවා. හිතන්නකෝ කෙනෙක් උඩට කොණ්ඩේ පීරනවා නම් එහෙම කෙනෙකුට විශේෂයෙන්ම ඔය කියන තත්ත්වය තමයි ඇති වෙන්නේ. ඒතර කෙනෙක් රොද බෙදලා කොණ්ඩේ පීරනවා නම් ඒ රොද බෙදන තැනින් තමයි කොණ්ඩේ අඩු වෙන්න පටන් ගන්න. ඒතර අපි එකම හෙයාර් ස්ටයිල් එක නිතර දාන කෙනෙක් නම් ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොයි ආකාරයෙන් මේ ගැටලුව ආවත් ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. හැබැයි වයසට යනකොට ගැටලුව තියෙන්නේ අපි තරුණ කෙනෙකුට ප්‍රතිකාර කරනවා වගේ අපිට ලේසියෙන් මේක මේ ඉක්මනින් වවා ගන්න බෑ. ඉතින් ගොඩක් දෙනෙක් සායනයට ආපුවාම අහන්නේ ડોක්ටර් දවස් කීයක් ඇයිද? ඉතින් ඇත්තටම මේ වගේ වයසක කෙනෙකුට අපිට ඒ தත්ත්වය කියන්න බෑ. මොකද අපි වයස්ගත වෙනකොට අපේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝමෝනේ අඩු වෙනවා. කාන්තාවෝ ආර්තව හරණයේ තත්ත්වයටපත් වෙන්නේ මේ හෝමෝන වෙනස් වීමත් එක්ක. ඉතින් ඊස්ට්‍රජන් හෝමෝනේ අඩු වුණාට පස්සේ ශරීරයේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් ඒකත් එක්ක සිද්ධ වෙන එක දෙයක් තමයි ඔය කාරණාව. ඉතින් එහෙම අවස්ථාවකදී ටිකක් වැඩි සැලකිල්ලක් වැඩි මහන්සියක් දක්වන්න වෙනවා මේ தත්ත්වය යථා තත්ත්වයටපත් කරගන්න. දැන් අපි දකිනවා මේ විවිධ මාධ්‍ය ඔස්සේ දින 14න් සතියෙන් සති 3න් කොණ්ඩේ ඉක්මනින් වැවෙනවා කියලා විවිධ තෙල් වර්ග විවිධ ඖෂධ වර්ග තියෙනවා. හැබැයි ඒව විතරක් අපිට සමහර තැන්වලදී අපි වෙළඳ කරන්නට රැවටිලා අපේ තියෙන අවශ්‍යතාවය නිසා අපි ඉක්මනින්ම ප්‍රතිකාර බලාපොරොත්තු නිසා මේ දේවල් මිලදී අර ගන්නවානේ. අන්න එතෙන්දී කොයි වගේ අවධානමක් තියෙනවද වෛද්‍යතුමේ? ඇත්තටම Tamanට කොණ්ඩේ යන්න හේතු වෙච්ච කාරණාව අඳුනා ගන්න නැතුව මේ වගේ දේවල් භාවිතා කරාම පළවෙනි කාරණේ සැලකිලිමත් වෙන්න ඕනේ මේකේ තියෙන අන්තර්ගත දේවල් සම්බන්ධයෙන්. මොකද මේ අන්තර්ගතයේ Tamanගේ අභ්‍යන්තර රෝග තත්ත්වයට හානි කරයි නම් හිතන්නකෝ කිමිකල් මොන හරි තියෙනවා කියලා. එතකොට කොණ්ඩේ යන්නේ ස්කින් ඩිසීස් එකක් හින්දා නම් ඒ ස්කින් ඩිසීස් එක වැඩි වෙනවා වෙන්න පුළුවන්. එතකොට Taman දන්නේ නැතුවම අර පොඩියට හොඳ කරගන්න පුළුවන් එක ලොකු රෝග තත්ත්වයක් බවට පත් වෙනවා. ඒක එක කාරණාවක්. අනිත් එක එන්න කාලය යනවා කියන්නේ යන්නේ වයස. එතකොට Tamanට හොඳ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු වෙවි තමයි යන්නේ. ඉතින් මේ වගේ සමහරක් විට අපි දන්නේ නැතුවම මේ දේවල් වල මොනවද තියෙන්නේ කියලා පාවිච්චි කරන අපිට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. මොකද අපේ ස්කින් එක කියන්නේ අපි ගන්න ඕන දෙයක් ඇබ්සෝබ් කරගන්න එකක්. ඒ නිසා එයා තෝරගන්න දන්නේ හොඳද නරකද කියලා ඕන දෙයක් ඇබ්සෝබ් කරනවා. අන්තිමේට මේ උරා ගැනීම රුධිරගත වෙලා රුධිරය හරහා ශරීරයේ වෙනත් අවයව වලට ගිහිල්ලා ඉතින් සමහරක් අවස්ථාවලදී වකුගඩු රෝග විවිධ රෝග තත්ත්වයන් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මොන හරි නිෂ්පාදනයක් තෝරා ගන්නකොට ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් බලන්න පුරුදු වෙන්න සහ කවුරු හරි සුදුසුකම් ලත් කෙනෙක්ගෙන් උපදෙසක් ගන්න පුරුදු වෙන්න ඕනේ.
දැන් වෛද්‍යතුමී කියවනේ අපි අර හිසකෙස් පීරන විදිහ අනුව කොණ්ඩේ යෑමට තියෙන ඉඩකඩ වැඩි නැත්නම් අර ඒ ප්‍රදේශය දිරන්තරයෙන් ගැටෙනකොට වෙනස් වෙන කෙනා අපි දිනපතා අපේ කොණ්ඩේ පීරන විලාසිතාව වෙනස් කිරීමත් එක්තරා පිළියමක්ද මේ වෙනුවෙන්. ඔව් ඇත්තටම අපි එකම විදිහට කොණ්ඩේ පීරන්න නැතුව මේක වෙනස් කරන එක මේකට පිළියමක්. ඒ වගේම තමයි අපි කොණ්ඩේ පීරන්න භාවිතා කරන්නේ බොහොම මෘදු පනාවක් නම් ඒක උදව්වක් වෙනවා මේ කොණ්ඩේ අනේක අඩු කරගන්න. ඒ වගේම තමයි කෙනෙක් විලාසිතා කරනවා ගොඩාක් කොණ්ඩේ අර තදින් බැඳලා තියෙන විදිහට ඒ දේවල් වලින් පොඩ්ඩක් වැළකෙන්න ඕනේ. කොණ්ඩ විලාසිතා සඳහා භාවිතා කරන ස්ප්‍රේ වර්ග, ජෙල් වර්ග නිතර පාවිච්චි කරනවා නම් ඒකින් කේස් ගස දිරන්න පුළුවන්. එහෙම අවස්ථාවවලදී මම හිතන්නේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔබට අත්දැකීම් ඇති ස්ප්‍රේ එකක් දැම්මට පස්සේ පහුවදාට කොණ්ඩේ කොහොමද කියලා. ඉතින් එහෙම අවස්ථාවකදී අපි කොණ්ඩේ හොදන්න ඕනේ. හොදන එක ගැන කතා කරාම ඒකත් සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ශරීරයට සුදුසු වෙන්නේ ස්නානය කියන එක උදේ 10ත් දවල් 2ත් අතර කාලේ. මේ කාලේ තමයි පිත ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඉතින් මේ කාලේ අතරතුර නාන්න පුළුවන් නම් ඒක උදව්වක් වෙනවා කොණ්ඩේ අනේක නවත්ත ගන්න. දැන් තව එකක් කෙනෙක් කියනවා දැන් මට හැමදාම නාන්න ඕන දිනපතා නාන්න ඕන ඒක සාමාන්‍ය පුරුද්දක් වෙලා තියෙනවා නැත්නම් නිකන් මට අපිරිසිදුයි වගේ කියලා හැඟීමක් නෝ මෙහි ගැටලුවක් තියෙනවාද හිසකෙස් සම්බන්ධව බලද්දී? ඔව් මේකේ ගැටලුව තියෙන්නේ මනෝජා මේ නිතර අපි සබන් වර්ග හෝ ෂැම්පු වර්ග භාවිතා කරලා දිනපතා හොදනකොට අපේ මේ හිස් කබල වියලෙනවා. ඒකට මේ වියලි බව නිසා හිසකෙස් ගැලවීම යාම තවත් වැඩි වෙනවා. ඉතින් මේ වියලි බව නැති කරගන්න තමයි දිනපතා නාන්න එපා කියන එක. කියන්නේ දිනපතා නෑවට කමක් නැහැ. නිකන් ඇල් වතුරෙන් කෙමිකල්ස් වර්ග දාන්න නැතුව ෂැම්පු වර්ග දාන්න නැතුව සහ උණු වතුර භාවිතා කරන කෙනෙකුට කොණ්ඩේ අනේක වැඩි. ඉතින් මේ දේවල් වලින් පරිස්සම් වෙනවා නම් දිනපතා නෑවට ගැටලුවක් නැහැ. වෛද්‍යතුමනි දැන් අපි හිසකෙස් හැලී යාම නැත්නම් හිසකෙස් යනවා කියලා අපි තීරණය කරනවානේ. හැබැයි සමහරදී හිසකෙස් සාමාන්‍ය ඕනම කෙනෙක්ගේ කිහිපයක් ගැලවිලා යන්න පුළුවන්. අපි තීරණය කරන්නේ කොහොමද? දැන් මම කියනවා මගේ හිසකෙස් යනවා කියලා. තව කෙනෙක් කියනවා. හැබැයි ඒක එක්කෙනාට ප්‍රමාණය වෙනස්නේ. සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවාම දවසකට හිසකෙස් කීයක් වගේ එකට වඩා ප්‍රමාණයක් ගියහමද අපිට තීරණය කරන්න පුළුවන්කම තියෙන්නේ මෙයාගේ හිසකෙස් යනවා. කියන්නේ Taman ඉස්සලා තීරණය කරන්න වෙන්නේ. වෛද්‍ය විද්‍යාවේදී අපි කියන්නේ හිසකෙස් 50ත් 100ත් අතර ප්‍රමාණයක් දිනකට සම්පූර්ණ දවස ඇතුළත පැය 24 ඇතුළත ගැලවිලා යාම සාමාන්‍යයි කියලා. නමුත් කෙනෙකුට දැන් 50ක් 100ක්ම ගැලවිලා යන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එයාට දැනෙනවා නම් මේක දැන් කලින් මෙච්චර ගියේ නෑ දැන් මෙහෙම ගැලවිලා යනවා කියලා. ඉතින් අනිවාර්යෙන් එතකොට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි වෛද්‍ය විද්‍යාවේ 50 ඉඳන් 100 අතර අගයක් දීලා තියෙන්නේ අපි එක්කෙනාගේ ජාන වෙනස් සම්පූර්ණ ජන වර්ගයක් සලකලා. එතකොට ඒක එක්කෙනෙක් පුද්ගලයෙක් ගත්තාම එයාගේ සාමාන්‍ය තත්ත්වය නොවෙන්න පුළුවන්. ඒ නිසා Tamanට කලින් කොහොමද දැන් කොහොමද කියන එක ගැන සැලකිලිමත් වෙන්න එක තමයි වැදගත් වෙන්නේ. වෛද්‍යතුමනි දැන් අපිට තව පුංචි වෙලාවක් තියෙන නිසා මේ ප්‍රතිකාර ගැන කතා බහ කරද්දී දැන් ආයුර්වේද විද්‍යාවත් එක්ක එකතු වෙලා ප්‍රතිකාර කරනවා වගේම අද වෙනකොට තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා වෛද්‍ය විද්‍යාත්මක බැලුවම ඔබතුමේ සියල්ල එකට එකතු කරලා තමයි ප්‍රතිකාර සිදු කිරීම කරන්නේ. දැන් ඇත්තෙන්දී ප්‍රතිකාර ක්‍රමවේදයන් වලට ගියාම අද වෙනකොට කොයි වගේ ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවද? ඔව් අද වෙනකොට තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි දන්නවා PRP ප්‍රතිකාර කරනවා platelet rich plasma. එතකොට කොණ්ඩේ ගිහිල්ලා නම් එයා ට්‍රාන්ස්ප්ලාන්ට් කරනවා. මයික්‍රෝ නීඩ්ලින් කරනවා. ඉතින් මේ වගේ ගොඩාක් ප්‍රතිකාර ක්‍රම ඇවිල්ලා තියෙනවා. ඉතින් කෙනෙකුට තමන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රතිකාර ක්‍රම තෝරා ගන්න පුළුවන්. නමුත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ඇතුව. හැබැයි මගේ ප්‍රැක්ටිස් එකේදී මම කරන්නේ මුලින්ම ශරීර අභ්‍යන්තරයට ප්‍රතිකාර කරන එක. ඉතින් ගොඩක් වෙලාවට මගේ ළඟට එනවා අතන්ට ගියා මෙතනට ගියා මෙච්චර වියදම් කරා මෙච්චර PRP ගාණක් කරා ඒ තාම හොඳ වුන්නේ නැහැ කියලා එන පිරිස වැඩි. ඒ නිසා ශරීර අභ්‍යන්තරය හරි සමතුලිත මට්ටමට ගන්න එක තමයි මගේ චිකිත්සාවේ ප්‍රථම පියවර. ඉතින් එහෙම ගත්තට පස්සේ අපි බාහිරින් සිදු කරන අනිකුත් ප්‍රතිකාරات එක්ක බොහොම ටික දවසකින් මේක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. සාහනතකට හොඳ ඉවසීමක් තියෙන්න ඕන. මොකද කොණ්ඩේ යන වේගයට කොණ්ඩේ වැවෙන්නේ නැහැ නේද? අනිවාර්යෙන්. මොකද කෙස් ගස මාසයකට වර්ධනය වෙන්නේ අඟල් 1.5ක විතර ප්‍රමාණයක්.
එතකොට කෙස් ගස ගත්තාම කෙස් ගසේ වර්ධනාවදි කිහිපයක් තියෙනවා. ඉතින් අපි කෙස් ගස හැදෙන්නේ යාට ඕන විදිහට. අපි ඒකට හැඩ ගැහිලා අපි ඉවසීමෙන් බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. මම මේ කතා බහ කරපු දේවල් එක්ක දැන් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා අපිට ඒ සඳහා යොමු වෙන්නට වෙන්නේ වෛද්‍ය උපදෙස් අනුව. දැන් ඒ හැම දෙයක් එක්කම අපේ ආහාර රටාවේ යම් වෙනසක් කරන්න සිද්ධ වෙනවාද? ඔබතුමිය ලබා දීලා තියෙන උපදෙස් අනුව විවිධ ශරීර අනුව ආහාර වර්ග තීරණය කරන්න වෙනවද? ඔව්. අනිවාර්යෙන් මේකෙදි ආහාර වැදගත්. මොකද කෙනෙකුට අපි හිතමු යකඩ උණතාවයක් නිසා කොණ්ඩේ යනවා කියලා. එතකොට ඒ අවස්ථාවේදී අනිවාර්යෙන් යකඩ බහුල ආහාරයට ගන්න ඕනේ. එතකොට අපි ඔය කියන්නේ පොලොස්, නිවිති, කතුරු මුරුංගා වගේ දේවල් ආහාරයට ගන්න එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඕනම කාන්තාවක් විශේෂයෙන් පළතුරු වර්ග 3ක්, එළවලු වර්ග 5ක් දිනකට ආහාරයට ගන්නවා නම් ඒ සමගම පලා වර්ග. ඉතින් මේවා වැදගත් වෙනවා කෙස්ගස වර්ධනය වෙන්න. ඉතින් ඒ වගේම තමයි ප්‍රෝටීන්. ප්‍රෝටීන් හොඳින් ආහාරයට ගන්න ඕනේ. ඉතින් සමබල ආහාර වේලක් ලබා ගැනීම හැමෝටම පොදුවේ දෙන්න පුළුවන් උපදේශයක්. මොකද ආහාර සම්බන්ධයෙන් කියනකොට කෙනෙකුට තියෙන්න පුළුවන් අධිරුධිර පීඩනය. කෙනෙකුට තියෙන්න පුළුවන් දියවැඩියාව. ඒතර කෙනාගෙන් කෙනාට Tamanට තියෙන අනිකුත් රෝගات එක්ක අපි නිර්දේශ කරන ආහාර වෙනස් වෙනවා. ඒ නිසා පොදුවේ මට කියන්න පුළුවන් වෙන්නේ සමබල ආහාර වේලක් ලබා ගන්න. ඒ වගේම විශේෂයෙන් වැදගත් හොඳින් ජලය පානය කරන්න. මොකද අපේ ශරීරයෙන් 70%ක් තියෙන්නේ ජලීය පදාර්ථය. ඉතින් ජලය හිඟ වෙනකොට අපේ hair follicle එක dry වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ මොයිස්චර් එකක් තියෙන හමක්, ස්කැල්ප් එකක් තියාගන්න නම් අපි හොඳින් ජලය පානය කරන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ අතර දැන් සමහරට අපි දකින දෙයක් තමයි ඔබට උනත් මේ ගැටලුව ඇති. විශේෂයෙන් මට උනත් තිබුණා මේ ගැටලුව. අපි කියනවා ඉස්සර නම් මම මීට කලින් නම් මගේ හිසකෙස් හරි ගොරෝසුයි, හරි මහතට තිබුණා. හැබැයි හරි තුනී. දැන් නිකන් නූල් ගහක් වගේ පීරුවත් කැඩිලා යනවා, ඇල්ලුවත් කැඩිලා යනවා. මේ නිරෝගීකම කොණ්ඩේ දිගට තිබුණට වැඩන්නේ හරිම තුනී වෙලා. කියන්නේ කොණ්ඩේ වොලියුම් එකක් නැහැ කියලා අපි කියනවා. ඒකට හේතු වෙන්නේ කොයි වගේ කරුණු කාරණාද? hair thinning කියන එකට හේතු වෙන්නේ අපි කරන දේවල්ම තමයි. විශේෂයෙන්ම අපි ගාන දේවල් අපි භාවිතා කරන ෂැම්පූ, කන්ඩිෂනර්, hair gel වර්ග, ස්ප්‍රේ වර්ග මේවා නිසා hair thinning වෙනවා. ඊළඟට විශේෂයෙන් කාන්තාව ගත්තාම නිතර අයන් කරනවා නම් rebonding එක විදිහේ hair style curling කරනවා, settings කරනවා එක විදිහේ. ඉතින් මෙන්න මේ වගේ කරන විලාසිතා වර්ග නිසා hair thinning වෙනවා. ඒ වගේම තමයි අපි තෙල් වර්ග භාවිතා කරනවා හරි අඩුයි. විශේෂයෙන්ම දැන් අපි තෙලක් මොන හරි ගන්න කිව්වොත් එක්ක ආගන් ඔයිල් එකක් එක්ක සිලිකන් ඔයිල් එකක් නේ දාන්නේ. එතකොට අපි හිස් කබලට ප්‍රතිකාරයක් විදිහට ඖෂධීය තෙල් භාවිතා කරන්නේ. ඉතින් මේ වගේ තෙල් වර්ග භාවිතා නොකිරීම නිසා කෙස්ගස පෝෂණය වීම අඩු වෙනවා. ඉතින් ඒකත් එක්කත් hair thinning සිද්ධ වෙනවා. තෙල් භාවිතා කරනවා කියලා කිව්වහම දැන් සාමාන්‍යයෙන් සමාජයේ කතා බහ කරනවා අපි හිස් මුදුනට තෙල් දාන්න ඕන. හිස් මුදුනට තෙල් දැම්මහම හිස කෙස් ගැලවිලා යන ප්‍රවණතාවය වැඩිද? නැත්නම් අපි ඒක සමානව හිස් කබලට බෙදිලා යන්න දෙකතු කරන්න ඕන. මේ වගේ දෙයක් ඇහුවොත් අපි නිවැරදිව අපි දේ හරියට දැනගන්න ඕනනේ. ඔව්. තෙල් භාවිතා කරනකොට මනෝජා සැලකිලිමත් වෙන්න ඕනේ විශේෂයෙන්ම දහවල් කාලේ කියන්නේ උදේ තෙල් දාලා දවල් දෙකට කලින් නාන්න. එහෙම කරන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුම දේ. නමුත් කෙනෙක් රාජකාරී කටයුතු සඳහා යනවා නම් සමහර වෙලාවට රැයට විතරයි වෙලාව තියෙන. මොකද උදේ පාන්දර ගෙදරින් යනවා. එහෙම කෙනෙකුට තෙල් දාන්න වෙලාවක් නැහැ. එහෙම කෙනෙකුට අපි උපදෙස් දෙනවා ඔළුව හිස් කබලට තෙල් වැටෙන්න ඕන හින්දා කමක් නැහැ රාත්‍රියට තෙල් දාලා උදේට හොදන්න කියන කතාව. හැබැයි තෙල් ගාලා කොට්ටේ ඔළුව තියලා නිදාගත්තාම හිස් කබල තෙත් වෙලා තියෙනවා. කොට්ටේ ඔළුව තිබ්බහම එතන හීට් එකක් ජෙනරේට් වෙනවා. එතකොට මේක මොයිස්ට් හීට් එකක්. මේ මොයිස්ට් හීට් එක නිසා කෙස් ගස ගැලවිලා යන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට කලබල වෙන්නේ නැතුව නමුත් වෙන්න කරගන්න දෙයක් නැත්නම් ඒ විදිහට හරි තෙල් ආලේප කරන එක වැදගත් වෙනවා. හැබැයි සැලකිලිමත් වෙන්න ඕනේ. හිම රාත්‍රියේ තෙල් ආලේප කරන කෙනෙක් නම් AC එක හෝ ෆෑන් එක ඔළුවට කෙලින්ම වදින්න නැති වෙන විදිහට හරව ගන්න. මොකද ඔළුවට කෙලින්ම තෙල් දාලා තියෙද්දි අර සීතල කියන එක වැඩි වුණොත් සෙම කියන එක වැඩි වෙනවා. සෙම වැඩි වුණාම නැවත වතාවක් කොණ්ඩේ ගැලවිලා යනවා. ඉතින් සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. නමුත් තෙල් ආලේප කිරීම අඩුම තරමේ ඔය මේ කියන කාරණා දෙකම කරන්න බැයි නම් අඩුම තරමේ නාන්න පැයකට කලින් හිස් කබලට හොඳට තෙල් දාලා සම්පූර්ණ හිස් කබලට හිස් මුදුනට විතරක් තෙල් දැම්ම කියලා වැඩක් වෙන්නේ නැහැ.
සම්පූර්ණ හිස් කබලට තෙල් ආලේප කරලා හොඳින් සම්බාහනය කළා. අඩුම තරමේ විනාඩි 5ක්වත් හොඳින් සම්බාහනය කරලා පැයක් විතර ඉඳලා නානවනම් හරි. මොකද මේ සම්බාහනයත් එක්ක එයා ෆොලිකල් එකට බ්ලඩ් සප්ලයි එක වැඩි වෙනවා. ඒතර මේ බ්ලඩ් සප්ලයි එක වැඩි වුණාම තමයි කෙස් ගස ශක්තිමත් වෙන්නේ, හොඳ පෝෂණයක් ලැබෙන්නේ. ඔය කියන ප්‍රශ්න ටික නැති වෙලා යන්නේ. සමහරදී දැන් ඔබ කියනවා ඇති ප්‍රතිකාර කරනවා, ඔය කියන විදිහට තෙල් ආලේපන කරනවා. හැබැයි තෙල් ආලේපන කරාට මේ කියන විදිහට අපි රාත්‍රියේදී නිදා ගන්න ලෑස්ති වෙලා තෙල් ආලේපනය කරාට පස්සේ අපිට ලැබෙන ප්‍රතිඵලය සෑහෙන අඩු වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි ප්‍රතිකාර කරාට ඒකට වැරදි දෙයක් එකතු කරොත් ඒකේ ප්‍රතිඵලය වැඩක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම. ඒ නිසා අපි වැඩසටහන අවසන් කරන්න සූදානම් වෛද්‍යවරුනි. අපිට අවසන් වශයෙන් කියන්න අපි කතා බහ කරපු දේවල් තුල කතා කරන්න බැරි වෙච්ච බොහෝ දේවල් තියෙනවා. හිසකෙස් ගැන කතා බහ කරලා අපි සැලකිල්ලෙන් බලන්නට ඕන මොනවද? මොකද ඖෂධ පෙති වර්ග අපි පුළුවන් තරම් අරගෙන බිව්වට වැඩක් වෙන්නේ නැහැ නේ. ඔව් ඇත්තටම සැලකිලිමත් වෙන්න ඕනේ. Tamanට ඇත්තටම කොණ්ඩේ යනවද කියන එක පළවෙනි කාරණාව. අනිත් එක කොණ්ඩේ යන්න හේතුව Tamanටමත් හඳුනා ගන්න පුළුවන්. මට මුලින් සඳහන් කරන්න අමතකුණා කෙනෙක් ස්ට්‍රෙස් වෙනවා නම් ගොඩාක් ආතතියට ලක් වෙනවා නම් ඒකත් හේතුවක් වෙනවා කොණ්ඩේ යන්න. එතකොට ශාරීරික රෝග පමණක් නෙවෙයි මානසික රෝගත් හිසකෙස් ගැලවී යාමට හේතු වෙනවා. ඒ නිසා Taman මේ වගේ ගැටලුවකින් පෙළෙනවා නම් එක එක දේවල් ඉන්ටර්නෙට් එකෙන් අරගෙන භාවිතා කරන්නේ නැතුව හරි විදිහට වෛද්‍යවරයෙක් හමු වෙලා ඉක්මනින් ප්‍රතිකාර ගත්තොත් මේ තත්ත්වයන් සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් මම විශ්වාස කරනවා කතා බහ කරපු දේ තුළ ඔබට තාමත් වැදගත් කරුණු කාරණා අහන්නට හැකියාවක් ලැබෙන්නට ඇති. අපි කරන ගොඩාක් අඩුපාඩුකම් හඳුනා ගන්නට හැකියාවක් තිබෙන්නට ඇති. ප්‍රතිකාර කරත් එහි ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වෙන්නට අපි කරන තවත් වැරදි ක්‍රියාවන් බොහොමයක් හඳුනා ගන්නට ඇති. විශේෂයෙන්ම තෙල් සත්කාරය පිළිබඳව ඖෂධ ලබා ගැනීම, අපේ ආහාර රටාව, අපේ නිින්ද, මානසික සුවය කියන මේ හැම දෙයක්ම එකතු වුණාට පස්සේ තමයි ඔබේ හිසේ සිට දෙපාන්තය දක්වා නිරෝගී ශරීරයක් ඔබට උරුමකම් කියන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ අතරත් ඔබේ හිසකෙස් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඔබ වෙනුවෙන් මේ පිළිබඳව කතා බහ කරාට ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය වෛද්‍ය සචිනී අතනායක වෛද්‍යවරුනි බොහොම ස්තුතියි අයිබෝන් කියලා සමුදෙන්නට සූදානම්. ඔබ දන්නවා සිලෝන් TV YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න ඔබට මෙඩිසිලෝන් විශේෂ වැඩසටහනත් එක්ක හැමදාමත් ඔබේ නිරෝගීකම ගැන අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් ඔබට අපිව නරඹන්න පුළුවන්කමක් තිබෙනවා YouTube, Facebook ඒ වගේම TikTok හරහත් බලන්න හැකියාවක් තිබෙනවා. අපිව subscribe කරලා බලන්න. ඔබට පුළුවන් ඔබ කැමති වීඩියෝස් බොහොමයක් ඔබ ඉන්න අත ළඟටම අරගෙන බලන්න. විශේෂයෙන්ම අපි දන්නවා තාක්ෂණය දියුණු වෙලා තියෙන. ඒ නිසා ඔබට ගොඩාක් තොරතුරු දැනගන්න හැකියාවක් තිබෙනවා. Tamanගේ නිරෝගීකම ගැන මේ වගේ වැඩසටහන් රසකින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන සූදානම්. අදට සමුගන්න. අයිබෝන්. සිලෝන් TV ටෙලිවිෂන් පෙරලිකාරයා